හයි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං අද සෑහෙන කාලෙකට පස්සේ ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා විශ්වාස කරනවද පූසෙක් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් එහෙමත් නැත්නම් දුම්රිය ස්ථානාධිපති කෙනෙක් වෙයි කියලා? ඔයාලා පුදුම වුණා නේද? සමහර අයට නම් hina යන්නත් ඇති. ඒත් ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවා. අද මේ වීඩියෝ එක ඒ ගැන. ජපානයේ වකයාමා කියන ප්‍රදේශයේ කිෂි දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති විදිහට පෝස් යාළුවෙක් රැකියාවක් කරලා තියෙනවා. මෙයාගේ නම ටමා. මෙයා ගැහැණු කැලිකෝ පෝස් යාළුවෙක්. මෙයාගේ රැකියාව තමයි දුම්රිය ස්ථානයට එන පුද්ගලයින්ට සුබ පතන එක. ඉතින් මේ ටමා මුලින්ම වීදි පෝසෙක්. කිෂි දුම්රිය ස්ථානය ඉලෙක්ට්‍රික් දුම්රිය මාර්ගයක් විදියට ප්‍රතිසංස්කරණය කරන වෙලාවේ මේ ටමා ඇතුළු ටමාගේ අනිත් වීදි පූස් යාළුවන්ට වාසස්ථාන අහිමි වෙලා තියෙනවා. ඉතින් එක පුද්ගලයෙක් කරපු යෝජනාවකට අනුව මේ අසරණ වීදි පූස් යාළුවන්ට දුම්රිය ස්ථානයේ ජීවත් වෙන්න ඉඩ දීලා තියෙනවලු. ඒ වගේම මේ ටමා කියන පූස් යාළුවව ස්ටේෂන් මාස්ටර් එහෙම නැත්නම් දුම්රිය ස්ථානාධිපති තනතුරේ පිහිටවලා තියෙනවා. ටමාට වැටුප විදියට වසර පුරාම ටමාට කැට් ෆුඩ් වලට යන වියදම දුම්රිය ස්ථානයට එවලා තියෙනවා. ඒ වගේම ටමාගේ බෙල්ලේ රත්තරන් වලින් එයාගේ නම සහ තනතුර සඳහන් කරලා ටැග් එකක් හදලා දීලා තියෙනවා. ටමාට ගැලපෙන සයිස් එකකින් ස්ටේෂන් මාස්ටර් කෙනෙක්ගේ තොප්පියක් හදලා දීලා තියෙනවා. ටමාගේ මේ රත්තරන් නේම් ටැග් එක 2007 දී මගියෙක් හොරකම් කරලා තියෙනවා. හැබැයි දින කීපයක් ඇතුළතදී ටමාට අලුත් නේම් ටැග් එකක් හදලා දීලා තියෙනවා. මේ ටමාව බලා ගන්න කටයුතු කරලා තියෙන්නේ කොජිමා කියලා ජපානයේ දුම්රිය සම්බන්ධ සභාපති කෙනෙක්. 2007 දී ටමාගේ කිෂි දුම්රිය ස්ථානය කැපී පෙනෙන ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ නිසා ටමා තමයි 2007 වසරේ හොඳම දුම්රිය ස්ථානාධිපතිවරයාට හිමි තෑග්ග ලැබිලා තියෙන්නේ. මේ වෙනුවෙන් ටමාට පූසන්ගේ සෙල්ලම් බඩුවක් ත්‍යාගයක් විදියට ලැබුණලු. 2008 දී ටමාට ප්‍රමෝෂන් එකක් ලැබිලා තියෙනවා. සුපර් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදිහට. ඊටත් අමතරව 2009 දී ටමාගේ නම තියෙන විශේෂ දුම්රියක් ටමා ට්‍රේන් කියලා නිපදවලා තියෙනවා. මේ දුම්රිය ටමාගේ රූපයට සමාන කාටුන් රූප වලින් හැඩ වෙලා තිබිලා තියෙනවා. තව ප්‍රමෝෂන් වලින් උඩට ගිය ටමා යටතේ පූස් සහායකවරුන් දෙදෙනෙක් හිටියලු. එයාගේ අම්මා මිකෝ සහ නංගි චිබි. මේ විදියට සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කළ ටමා හෘදය දුර්වල වීමකින් සත්වරෝහලකදී 2015 ජූනි 22 මිය ගිහින් තියෙනවා. ටමා ඉපදිලා තින්නේ 1999 අප්‍රේල් 29. පසු කාලයේදී කැලිකෝ පූසන් කිහිප දෙනෙක්ම ටමා විදියට කිෂි දුම්රිය ස්ථානයේ වැඩ කරලා තියෙනවා. දැන් කිෂි දුම්රිය ස්ථානයේ ඉන්නේ 5 වන ටමා හෙවත් ගෝ ටමා. ඉතින් ටමාගේ කතාව මෙතනින් ඉවරයි. ආපහු අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.